අම්මා තුෙක් විඳින දුක ගැන. බලමු. එතකොට අම්මා කෙනෙක්ගේ දෘෂ්ටියෙන් කියන්නේ අපි බලමු මොකද්ද මේක කියන්නේ කියලා. ඔබ වෙනුවෙන් නිදෙන බතේ සිනාහඬට කන් දීගෙන පිඹ මොලවන විට ලිපගිනි දෙව් බොජුනක රස මැවෙන්න. දෑසේ නිල් පැහැය දැවී සෙමෙන් තුරන් විය නොදැනිම. ඔබ වෙනුවෙන් නිදෙන බතේ සිනාහඬට කන් දීගෙන. ඔබ වෙනුවෙන් බතක් ඉදෙනවලු ඒකේ සිනාහඬට කන් දීගෙන ඉන්නවලු. මොකද්ද මේ? සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකේ මෙලෝ සම්බන්ධයක් නැහැ. කොහෙද බතක් ඉදෙනකොට කවුද hina වෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. මොකද්ද මේ? කොහෙද බතක් ඉදෙනකොට ඇහෙන සිනාහඬ කියන්නේ මොකද්ද? ටිකක් හිතන්න. ගැඹුරට හිතන්න. මොකද බතක් ඉදෙනකොට ඇහෙන hina හඬ කියන්නේ? හ්ම්? කියන්න පුතේ. කෙනෙක්ගේ සිනාහඬට කන් දීගෙන බත් ඉදෙන එක කියන්නේ. එහෙම කියනවා. හොඳයි හොඳයි අදහස් හොඳයි. අම්නගේ අම්න පොඩි අදහසක් දුන්නා. වෙන අදහස් තියද? ඒකත් මං අහනවා දැන් ඔයාලගෙන්. තව වෙනස් විදියකට ඒක දකින්න අය ඉන්නවද? ඔබ වෙනුවෙන් නිදන බතේ සිනාහනට කන් දීගෙන. එයා කියනවා බත ඉදනකොට කවුරු හරි සිනා වෙනවා වගේ එකක් නෑ කියන්නේ. වෙන මොනවද අදහස් තියෙන්නේ? කිය ඕන එකක් කිය. අපි නිර්මාණයෙන් රස විඳින්න ඕනේ එහෙම තමයි. රස වින්දනය කියන්නේත් එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙන දෙයක්. මොනවද අදහස්? ඔබ වෙනුවෙන් නිදන බතේ සිනාහනට කන් දීගෙන. බතක් ඉදෙනවලු. ඒ බත ඉදෙන එකෙන් සිනාහඬක් එනවලු. මොකද්ද බත ඉදෙනකොට එන සිනාහඬ? මොකද්ද බත ඉදෙනකොට එන සිනාහඬ? ඔයාලා මන් දන්නේ එහෙම දැකලා තියෙද කියලා ගොඩක් අය දැකලා තියෙනවා. ඕනේ ඒක ඒ කියන්නේ රයිස් කුකර් එකේ බත හැදුවත් එහෙම තමයි. බත පැහෙනකොට මොනවා හරි වෙන දෙයක් දැකලා තියෙද? මොකෝ එන්නේ? රයිස් කුකර් එකේ නැත්තම් අහට්ටියක හරි මොකක් හරි බත පැහෙනකොට මොකෝ වෙන්නේ? අර ඕ මොකක්ද දිනෙල්ල වෙන්නේ? දුමක් වෙන. දුමක් වෙන. දුම එනකොට අමතරව තව මොකද්ද වෙන්නේ? දැන් බලමු බත් හැදෙන හැටි දැකලා දීලා කට්ටිය. දුම එනකොට අමතරව මොකක්ද දිනෙල්ල වෙන්නේ බත් පැහැෙනකොට? අර අම්න දාලා තියෙන උත්තරේ කිය. මොකද්ද? වතුර සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහෙනවා. දන්නවනේ කට්ටියම. දැනගන්න ඕන. හරි. අර පියන මෙහෙම තියෙන එක මොකද වෙන්නේ? ටික උඩට යනවා. බත පැහැෙනකොට. එහෙම වෙනවනේ. පොඩි සද්දයක් ඇහෙනවා. අන්න ඒක තමයි මේ සිනාහඬ කියලා කියන්නේ. ඔන්න ගැඹුරු. ඒ කියන්නේ අපි හිතන්න ඕන දුරට. බත ඉදෙනකොට ඇහෙන සද්දේ තමයි කවියා සිනාහඬක් විදියට දකින්නේ. ඇයි සිනාහඬක් විදියට දකින්නේ? ඇයි සිනාහඬක් විදියට දකින්නේ? පුතේ දුප්පත් ගෙදරක නම් දුප්පත් මිනිස්සෙක් ඉන්න ගෙදරක නම් දුප්පත් පවුලක නම් ඒ මිනිස්සුන්ගේ ගෙදර බතක් ඉදෙන ඒ මිනිස්සුන්ට සතුටක්. ඇයි ඒ? ඒ මිනිස්සුන්ට කෑම කියන්නේ කන්න වේලක් හොයාගන්න සෑහෙන මහන්සි වෙනවා දුක් විඳිනවා දුප්පත් පවුලක මිනිස්සු. ඒකයි මේ කියන්නේ මොකද්ද? බතක් ඉදෙනකොට සිනාහඬක් එනවා වගේ මිනිසුන්ට දැනෙන්නේ අර බත ඉදෙන සද්දේ. ඒකයි. හරි? සද්දයක් ඇහෙනවා. ඒ සද්දේ ඉඳලා අන්න ඒ සද්දේ මේ මිනිසුන්ට සතුටක්. ඒක තමයි මේකෙන් කියවෙන්නේ. හරි? කවුද ඔබ වෙනුවෙන් ඉදෙන බතේ කියන්නේ? මේ ඔබ වෙනුවෙන් කියලා කියන්නේ තමන්ගේ සැමියා ගැන තමයි මෙතන සඳහන් කරන්නේ. තමන්ගේ සැමියා ගැන. හරිද? දුවටත් එක්ක තමයි උයන්නේ. හැබැයි තමන්ගේ සැමියා ඔබ වෙනුවෙන් නිදෙන බතේ සිනාහඬට කන් දීගෙන පිඹ මොලවන විට ලිපගිනි. ඒක තේරෙනවනේ. ලිපට පිඹලා ලිපගිනි මොලවද්දී දෙව් බොජුනක රස මැවෙන්න. දෙව් බොජුනක්. දෙව් බොජුනක් කියන්නේ දිව්‍ය භෝජනයක්. දිව්‍ය භෝජනයක් කියන්නේ. දිව්‍ය භෝජනයක් කියන්නේ. රසවත් භෝජනයක්. ඉතා රසවත් භෝජනයක්. ඉතා රසවත් භෝජනයක්. දැන් මේ දෙව් බොජුනක්මද හැදෙන්නේ නැහැ. මේ ගෙදර හැදෙන්නේ මොකක් හරි බතකුයි මොකක් හරි එකකුයිනේ හැදෙන්නේ. මොකක් හරි බත් එකකුයි මොකක් හරි එළවලුකුයි හැදෙන්නේ. හැබැයි ඇයි දෙව් බොජුනක රසම වෙන්නේ කියලා කියන්නේ? මේක ඉතා ආදරෙන් හදන කෑමක්. තේරෙනවනේ? මේක ඉතා ආදරෙන් හදන්නේ. සමහර වෙලාවට හොඳට සල්ලි තියෙන හොඳට ධනය තියෙන හොඳට වත්කම් තියෙන ඉතා හොඳින් කන්න බොන්න හැමදේම තියෙන මිනිස්සු ඉන්න ගෙවල් තියෙනවනේ.
ඒ ගෙවල් වල සමහර වෙලාවට සතුට කියන දේ හරි අඩුයි. ඒකට හේතුව මොකද්ද? ඒ මිනිස්සු හරි කාර්යබහුලයි. ඒ මිනිස්සුන්ට ගෙදර ඉන්න මිනිස්සු අනිත් අය මොනවද කරන්නේ අරව මේව හොයන්න වෙලාව නැති ගෙවල් තියෙනවා. සමහරලාට ඉතාම මහන්සි වෙලා ධනය උපයන මිනිස්සු ඉන්නවානේ. ඒ අයට සමහරලාට ධනය ඉපයීමම තමයි අරමුණ. එයාට හොයන්න වෙලාවක් නැහැ ගෙදර අය, දරුවෝ, බිරිඳ මොනවද කරන්න කියලා. එහෙම තියෙන ඕන තරම්. හරිද? හැබැයි දුප්පත් මිනිස්සු ඉන්නෝනේ. දුප්පත් මිනිස්සු කොහොම හරි දවස වැඩ කරලා ගෙදර එනවා රැයට ගියට හරි. ඒ මිනිස්සු ගෙදර මිනිස්සු ගැන හොයනවා. සමහර වෙලාවට අර ඊටාම මේ මුදල් තියෙන ඊටාම ධනවත් ගෙදර නැති සතුටක් අර දුප්පත් ගෙදර තියෙන්න පුළුවන්. හරිද? එහෙනම් මේ කාන්තාව තමන්ගේ සැමියා වෙනුවෙන් හදන කෑම එක දෙව් බොජුනක් වගේ තමයි ඒ කාන්තාව හිතන්නේ. අන්න ඊටා රස ඊටාම ආදරෙන් හදන්නේ ඒකින්ද දිව්‍ය භෝජනයක් වගේ. පැහැදිලිනේ? හරිද? දෙව් බොජුනක රසම වෙන්න ලිපට පිඹල කෑම එක හදනකොට මොකද වෙන්නේ? දෑසේ නිල් පැහැය දැවි සෙමෙන් තුරන් විය නොදැනිමි. මොකද මේ දෑසේ නිල් පැහැය කියන්නේ? දෑසේ නිල් පැහැය කියන්නේ ඇස් දෙක නිල් පාටයි කියන එක නෙවෙයි. ඔය ඕන කෙනෙක්ගේ ඇස් දෙක ගත්තොත් එහෙම අර සාමාන්‍යයෙන් හොඳට ඉන්නකොට ප්‍රබෝධවත්ව ඉන්නකොට ඇස් ඇස් දෙක මොකද වෙන්නේ? ඇස් දෙක මේ අර බොහොම මේ කියන්නේ බොහොම එළියයි කියන එක මම හිතනවා තේරෙනවා කියලා. ඒ කියන්නේ ඇස් දෙක මේ ලස්සනයි. හරිද? දැන් සමහර වෙලාවට දැන් ඔය එක්සෑම් එකක් එහෙම තියෙන කාලයකට දැන් ඔය මම දන්නේ නැහැ ඔයාලා එච්චර එහෙම මේ ඔයාලා තාම මේ වසරේ 8 වසරේකින්ද ඔයාලා එච්චර පැය ගණන් මහන්සි වෙනද? සමහර වෙලාවට දැන් එහෙම මහන්සි වෙන්න වෙනවා ඔයාලා ලොකු වුණාම. O level A level ලියද්දි ඒකට මුණ දෙන්න වෙයි. ඒ කියන්නේ සමහරලාට දවසට පැය 3ක් 4ක් විතර නිදා ගන්න වෙන වෙලාවල් තියෙනවා. හරිද? මම පහුගිය කාලේ ඔක්තෝබර් මාසේ එක්සෑම් එකක් ලිව්වා. එතකොට සමහර දවසට මම නිදාගත්තේ පැය 3ක් විතර නිදාගත්ත වෙලාවල් තියෙනවා. මට හොඳට මතක හැම දවස්. හරිද? එතකොට ඒ වගේ දවසක දැන් ඔයාලා හිතන්න රෑ පැය 3ක් විතර නිදාගෙන උදේ නැගිට්ටම ඇස් දෙක මොකෝ වෙන්නේ? ඇස් දෙක හරි අමාරුයි. ඇස් දෙක වටේට මේ අර ගිල්ලිලා වගේ වෙලා ඇස් දෙක රතු පාට වෙලා හරි අමාරුයි එතකොට. හරි? හරිම අමාරුයි. එතකොට අන්න ඇස් දෙකේ අර දෑසේ නිල් පැහැ එහෙම නැත්නම් ඇස් දෙකේ තියෙන ප්‍රබෝධවත් භාවය එතකොට නැති වෙලා යනවා. හරිද? එතකොට මෙන්න මේ කාන්තාවගේ ඇස් දෙකේ තියෙන ප්‍රබෝධමත් භාවය නැත්නම් නිල් පාට කියන්නේ නිල් පාට ඇස් දෙකක් නෙවෙයි. මේ ප්‍රබෝධමත් භාවය නැත්නම් නිල් පැහැය කියලා කියන්නේ ඇස් දෙකේ තියෙන ආලෝකය. මොකද වෙන්නේ? සෙමෙන් තුරන් විය නොදැනි මන්න. ඒ තියෙන ප්‍රබෝධවත් ගතිය ටික අඩු වෙලා යනවා. එහෙනම් අඩු වෙලා යන්න හේතුව මොකද්ද? පළවෙනි කවියට අනුව දෑසේ නිල් පැහැ අඩු වෙලා යන්න හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? මොකද්ද හේතුව? මේ එකින් එක් කවිවල එක එක හේතු තියෙනවා දෑසේ නිල් පැහැ නැති වෙන්න අඩු වෙලා යන්න. පළවෙනි කවියට අනුව හේතුව මොකද්ද? පළවෙනි කවියට අනුව. කිතුමි. පළවෙනි කවියට අනුව දෑසේ නිල් පැහැ මේ තුරන් වෙලා යන්න නොදැනීම තුරන් වෙලා යන්න කිතුමි හිතන විදිහට තේරු මේ හේතුව මොකද්ද පුතේ? මේ නිල් පැහැ අඩු වෙලා යන්න. පොඩි හේතුවක් තියෙන්න ඕන මොකක් හරි. පොඩි අදහසක් දෙන්න. හින්දට එන දුම හින්දා අන්න හරි. අන්න හරි. ඒක තමයි හේතුව. අර ලිප ගිනි මොලවන්න ලිපට පිඹිනවනේ. හරිද? කුස්සිය ලිපට පිඹිනවනේ. එතකොට මොකද වෙන්නේ? එකෙන් දුමක් එනවනේ. අන්න අර දෑසේ නිල් පැහැ නැත්තම් දෑසේ තියෙන ප්‍රබෝධවත්කාවේ නිකම්ම නැති වෙනවා. ඔයාලා දැකලා තියෙනනේ ලිපට පිඹලා ටිකක් වෙලා පැයක් ලිප ගාව වැඩ කළා මොකෝ වෙන්නේ? ඇස් දෙකේ කඳුළු පිරීලා අර මේනේ. එහෙම වෙනවනේ. ඔව්. පොඩක් ලිපකට පිඹලා බලන්නකෝ. එහෙම දන්නේ නැත්තම් මොකද වෙන්නේ කියලා. ඇස් දෙක රතු වෙලා ඇස් දෙක දාන්න අරගෙන එහෙම වෙනවා. දුමට. එහෙනම් පළවෙනි කවිය තේරුණාද? පළවෙනි කවිය කියන්නේ මේ කාන්තාව තමන්ගේ සැමියා වෙනුවෙන් බතක් හදනවා. ඒ බත ඊටාම දුප්පත් ගෙදරක පැහෙන බතක් වුණාට ඊටා ආදරෙන් හදන බතක්. ඒකින්ද දෙව් බොජුනක රසය මේකේ තියෙනවා. ඒ හින්දාම මොකද වෙන්නේ? දෑසේ නිල් පැහැ නැත්තම් දෑසේ ආලෝකමත් ගතිය ටික තුරන් වෙලා යනවා. ඔන්න පළවෙනි කවිය. හරි? සමස්ත අදහස තේරුම් ගන්න ඕන විදිහකට ඔයාලා පැන්සලක් අරගෙන ලියා ගන්න අවශ්‍ය දේවල් තේරෙන්නේ නැති දේවල්. හරි? හරි. දෙවැනි කවියට එනවා. නැවතත් එන බව නොකියා හිරුවවරින් නැව් ගිය පසු තනිව හඬන ලොවත් සමග රැයට මුහුණලා ඉඳගෙන ඔබ එන තුරු මග බලමින් දිවි ගණනක් ගෙවනා විට දෑසේ නිල් පැහැය සෙමෙන් අඳුරට දිය විය නොදැනි.
නැවතත් එන බව නොකියා හිරු අවරින් නැව් ගිය පසු. උදේට පාය නිර හිරු අවරින් නැව් ගිය පසු කියන්නේ ඉර බටහිරින් බැහැලා ගියාට පස්සේ නැවත එන බව නොකියා. ඒ කියන්නේ ආයි උදේට එනවයි කියලා කතන්දරයක් නැහැ. නිර බැහැගෙන යනවා හවසට. ඉර බැහැලා ගියාට පස්සේ තනිව හඬන ලොවත් සමග රැයට මුහුණලා ඉඳගෙන ලෝකයේත් එක්ක තනි වෙලා. ඒ කියන්නේ මේ ගෙදර ඉන්නේ දුවයි අම්මයි විතරයි තමන්ගේ සැමියා ගියාම. හරිද? රැයට මුහුණලා ඉඳගෙන රැයට මුහුණලා ඉඳගෙන ඒ කියන්නේ රැයට තනියම තමයි මුහුණ දෙන්නේ මේ කාන්තාව. ඔබ එනතුරු මග බලමින් තමන්ගේ සැමියා උදේට වැඩට ගියාට පස්සේ රැයට කීයට හරි එනකම් මේ බිරිඳ බලාගෙන ඉන්නවා. දිවි ගණනක් ගෙවනා විට කියන්නේ දවස ගෙවනකොට ජීවිතය ගත කරනකොට දිවි ගණනක් ගෙවනවා කියන්නේ දෑසේ නිල් පැහැයසෙමෙන් අඳුරට දිය විය නොදැනීම අන්න අඳුරට දිය වෙනවලු දෑසේ නිල් පැහැ කියන්නේ අඳුරත් එක්ක අර ප්‍රබෝධමත් ගතිය ටික ටික නැති වෙනවා දවසම බලාගෙන ඉඳ. එහෙනම් දෙවනි කවියට අනුව ඇයි දෑසේ නිල් පැහැ තුරන් වෙලා අඳුරට මේ දෑසේ නිල් පැහැ ටික ටික අඩු වෙන්නේ? දෙවනි කවියට අනුව දෙවනි කොටසට අනුව මොකද්ද හේතුව? දෑසේ නිල් පැහැ අඩු වෙන්න හේතුව මොකද්ද? දෙවනි කවියට අනුව හොඳට බලලා කියන්න. නිසා අඬන නිසා අඬන්නේ ඇයි? සැමියා එනකම් බලන් ඉඳලා. තේරුණානේ? සැමියා එනකම් බලාපොරොත්තු සහගතව ඉඳලා තමයි දෙවනි කවියට අනුව දෑසේ නිල් පැහැය නැති වෙලා යන්නේ. හරි? එන එක හරි. ඊට පස්සේ අපි එනවා තුන්වෙනි කවිය. බත් දෙකටක් උපයන්නට අටුකොටු පුරවා දවසෙමු. නීති පැදුරේ වැතිරෙන ඔබ නගන සුසුම් කෙඳිරිලි හඬ. මෙන්න මේ පේලි දෙකෙන් කියනවා ලස්සන කතාව. මොකද්ද? බත් දෙකට උපයන්නට අටුකොටු පුරවා දවසෙම. මොකද්ද මේකේ තේරුම? මේකේ තියෙනවා අපිට නොපෙනෙන ගැඹුරු ව්‍යංග්‍යාර්ථයක්. මොකද්ද මේකෙන් කියවෙන්නේ? නොකියා මොකද්ද කියන්නේ? බත් දෙකටක් උපයන්නට අටුකොටු පුරවා දවසේ. ඒ කියන්නේ මොකද්ද ඔබ කියන්නේ? බත් දෙකටක් කියන්නේ ඊටාම සුළු දේවල් ටිකක් කන්න හොයාගන්න මොකද්ද වෙන්නේ? අටුකොටු පුරවා දවසම කවුරු හරි වෙනුවෙන් වැඩ කරනවා. මොකද්ද නොකිය කියන්නේ? ඒ කියන්නේ පොඩි ආදායමක් ලබා ගන්න දවසම සෑහෙන්න මහන්සි වෙනවා කියලා තමයි මේකෙන් ව්‍යංග්‍යාර්ථයෙන් කියන්නේ. අන්න. ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මේකේ තියනවා කියලා සෑහෙන්න මහන්සි වෙනවා කියලා ඔන්න උදාහරණයක්. හරිද? බත් කටක් දෙයක් හොයාගන්න සෑහෙන්න මහන්සි වෙනවා මේකෙන්. අටුකොටු පුරවා දවසම කියන්නේ කවුරු හරි වෙනුවෙන් කවුරු හරි කාගේ හරි මොකක් හරි තැනක වැඩ කළා ඒ කෙනා වෙනුවෙන් වැඩ කරනවා බත් කටක් දෙයක් හොයාගන්න දවසේ ඉතා සොච්චම් මුදලක් හොයාගන්න දවසම මහන්සි වෙනවා. මද සැනසෙල්ලක් ලබමින් නිදි පැදුරේ වැතිරෙන හඬ දවසම මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා පුංචි සැනසෙල්ලක් ලබමින් නිදි පැදුරේ වැතිරෙනවා. නිදාගන්න වැතිරෙනවා. හැබැයි වැතිරුණාට ඒ මිනිස්සයාට සැපට සනීපෙට නිින්ද යන්නේ නැහැ. මොකද බලන්න වෙන්නේ? නගන සුසුම් කෙඳිරිලි හඬ රැට කෙඳිරි ගානවා මහන්සි වෙලා දවසේම. සමහරලාට කුලී වැඩක් මොනවා හරි කරන්නේ මේ තමන්ගේ සැමියා. දවසේම වැඩ කරලා එන්නේ මහන්සි රැටත් කෙඳිරි ගානවා. හරිද? හද මිරිකා හල කඳුලට හද මිරිකනෝ මේ දුකට මේ කාන්තාවගේ. හද මිරිකනවා කියන කවුරුවත් ඇවිල්ලා එහෙම හද මිරිකන්නේ නැහැ. මොකද්ද? හද බොහොම දුකක් දැනෙනවා කියලා මේ කියන්නේ. හද මිරිකා හල කඳුල කියන්නේ ඒක. හරිද? ඒ කියන්නේ හද මිරිකා හල කඳුල කියන්නේ හදවත සෑහෙන දුකෙන් තෙරපෙනවා මිරිගෙනවා දුකින්ද. අන්න ඒක නිසා මොකද්ද වෙන්නේ? දෑසේ නිල් පැහැයසේදී ගලා නිමා විය නොදැන. එහෙනම් තුන්වෙනි කවියට අනුව ඇයි දෑසේ නිල් පැහැය තුරන් වෙලා යන්නේ? තුන්වෙනි කවියට අනුව. මොකක්ින්දද? මහන්සි වෙලා සමය වැඩ කරලා ආවට පස්සේ සනසුමේ නිදා ගන්න හරි බැරි වෙන එක ගැන මේ හිතරි හරියට හරි. මහන්සි වෙලා ආවට පස්සේ සැමියා කෙඳිරි ගන්නවනේ. සැමියාගේ දුක නිසා සැමියා වේදනාවෙන් ඉන්න නිසා තමයි තුන්වෙනි කවියට අනුව දෑසේ නිල් පැහැය තුරන් වෙලා යන්නේ. එහෙනම් ඔන්න තුන්වෙනි. හරි. ඊළඟ නිල්ලිඳුවර නිලේ අරුම ඈතදියම නිලේ වරුණ
මේ තමයි ඒ කියන්නේ ඇස් මොනවට හරි ඒ කියන්නේ ඇස් දෙක මෙන්න මේවට උපමා කළද මොන නිල් ඉඳුවර නිලට ඈ? මේ මල් වලට මොකද්ද නිල් ඉඳුවර මල් වල නිල් පාටට ඇස් උපමා කරලා තියෙනවා මෙතන. ඊළඟට තමයි ඈත දියඹ නිලට ඈත දියඹේ නිල් පාටටත් ඇස් උපමා කරලා තියෙනවා. ඒ කියන්නේ ඇස් ඉතා දීප්තිමත් ඇස් මේ තියෙන්නේ. හරිද? යෝන් වියේ නිල් දැසට උවම් නැතැයි කී හිමියනි. හරිද? මේ කාන්තාව මේ අතරේ මතක් කරලා දෙනවා මොකද්ද? මේ කාන්තාවගේ යෝන් විය නැත්නම් මේ කාන්තාව තරුණ කාලේ මේ ඇස්වල නිල් පාට නැත්නම් ඇස් ප්‍රබෝධෙන් නැත්නම් සතුටින් ඉන්න මේ කට්ටියන්ට ලැබිලා නැහැ දුප්පත්කම නිසා. ඒකයි මේ කියන්නේ. යෝන් වියේ නිල් දැසට උවම් නැතැයි කී උරුම නැහැ කියලා තියෙනවා. ඒ කියන්නේ ඒක උරුමයක් නැති වෙලා තියෙනවා. අතීතයක් ගැන සිතමින් මගේ දැස දෙස නොබලා දැන් අතීතය ගැන හිතන්න එපා. දැන් අපේ අතීතය ගෙවිලි ඉවරයි. දැන් අපිට අපේ අතීතය නෙවෙයි දැන් අපිට ඊට වඩා වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? අතීතයක් ගැන සිතමින් මගේ දැස දෙස නොබලා මගේ ඇස් දෙහා බලන්න එපා අතීතයක් ගැන හිතමින්. බලන්න මොකක්ද දිහාද? අනාගතය දෙස යොමු දුවගේ දැස දෙස බලන්න අනාගතයේ දිහාවට යොමු වෙච්ච අපේ දුවගේ ඇස් දෙක දිහා බලන්න දුව වෙනුවෙන් කරන්න ගොඩක් දේවල් තියෙනවා කියලා තමයි මේ කියන්නේ. දුව වෙනුවෙන් කරන්න අපිට ගොඩක් දේවල් ඉතුරු වෙලා තියෙනවා ඒක තමයි මේ කියන්නේ. අනාගතය දෙස යොමු දුවගේ දැස දෙස බලන්න. අන්න. දුව බලාගෙන ඉන්නවා අනාගතයේ දිහාව. අපි දුව වෙනුවෙන් යමක් කරන්න ඕන අන්න ඒ අදහස තමයි මේ අම්මා කියන්නේ. හරි? අන්න ඒ අදහස තමයි මේ අම්මට තියෙන්නේ. එහෙනම් අනාගතයේ දිහා බලාගෙන ඉන්න දුව වෙනුවෙන් අපි දෙයක් කළ යුතුයි කියලා තමයි මේ දුප්පත් දිලිඳු අම්මා කියන්නේ. හරිද? එතකොට දැන් මේ කවිය ඊටාම රසවත් මේ කවිය බොහොම රසවත් තැන් ගොඩක් තියෙනවා. හරිද? මේ දැන් ඔය දැන් මේක තවදුරටත් විග්‍රහ කරොත් එහෙම මේකේ තියෙනවා පුතේ මේ ඒ කියන්නේ ලේඛන විවහාරයක් තියෙනවා කතන විවහාරය වචන දැන් දෑසේ නිල් පෑදෙවි සෙමෙන් තුරන් වියනු දෙනම දෑසේ නිල් පැහැ සෙමෙන් අඳුරට දෑසේ නිල් පැහැසේදී මේවා ලේඛන විවහාරයට අදාළ වචන. හරිද? එතකොට එහෙම තැන් තියෙනවා. පොදුවේ ගත්තොත් එහෙම මවකගේ දෘෂ්ටියෙන් තමන්ගේ සැමියා වෙහෙස මහන්සි වීම ගැන සහ තමන්ගේ දුව ගැන මේ අය වද වෙන විදිය නැත්නම් දුව ගැන හිතමින් මේ අය කොච්චර මේ බලාපොරොත්තු සාගත ඉන්නවාද කියන එක තමයි සමස්තයක් විදිහට කවි ටිකෙන් කියන්නේ. හරි? පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ දෑසේ නිල් පැහැය නැතිවීමට කවියා දක්වා ඇති හේතු තුනක් කෙටියෙන් ලියන්න කියලා. දෑසේ නිල් පැහැය නැතිවීමට කවියා දක්වපු හේතු තුනක් සිලුනි කියන සිලුනි මොනවද හේතු තුන? ලිපදී පළවන විට දැස නිල් පැහැ නැතිවීම සැමියාට බලා සිටින විට දැස නිල් පැහැ නැතිවීම සැමියාගේ වේදනාව ගැන සිතා දැස නිල් පැහැ නැතිවීම. හරියට හරි. පළවෙනි එක තමයි බත් ඉදෙන්න අර ලිපගිනි මොලවනකොට දෑසේ නිල් පැහැ නැති වෙනවා. දෙවැනි එක තමයි සැමියා එනකන් රාත්‍රියේ නිදි පැදුරේ බලාගෙන ඉන්නකොට දෑසේ නිල් පැහැ නැති වෙනවා. තුන්වෙනි එක තමයි මොකද්ද? දවසම වෙහෙස මහන්සි වෙලා සැමියා කෙඳිරිලි හඬ නගනකොට නිදි පැදුරට ඇවිල්ලා අන්න ඒ නිසා වේදනාවටත් මොකද්ද වෙන්නේ? දෑසේ නිල් පැහැ නැති වෙනවා. හරිනේ ඔය උත්තර ටික ලිව්වනේ කට්ටියම. ඔක තමයි උත්තරේ. ඔය කාරණා තුන තමයි ලියවෙන්න ඕන. හරි? දෙක දෑසේ නිල් පැහැ කවියා උපමා කර ඇත්තේ මොනවාටද? මොනවටද අමාන උපමා කරලා තියෙන්නේ පුතේ? දෑසේ නිල් පැහැය. ඇසේ ආලෝකමත් භාවයට දැසේ ආලෝකමත් භාවයට කියද. වෙන උත්තර තියද ඒකට? තියෙනවා කියන්න. ඈත දියඹේ තිබෙන නිල් පැහැයට යා කියනවා ඈත දියඹේ නිල් පැහැයට කියලා. ඒක හරි එකක් හරි. තව එකක් තියෙනවා. දැසේ තියෙන ප්‍රබෝධයට වෙන එකක්. දැසේ පෙනෙන ප්‍රබෝධත්වය නෑ පුතේ. ඈත දියඹේ නිල් පාටට එකක්. තව එකක් තියෙනවා.
නිල් ඉඳුවර අන්න හරි. නිල් ඉඳුවර. ඒ කියන්නේ නිල්මාණය. නිල්මාණය කතන්දරයක් වල්න ඕනේ නැහැ. මොකද්ද? නිල් ඉඳුවර. මල් වලට නිල් ඉඳුවරට. නිල්මාණය මල් වලට තමයි අනිත් එක උපමාව. නිල්මාණය මල් වලට ඈත දියඹේ නිල් පාටටයි තමයි උපමා කරන්නේ. හරි. 3. බොහෝ වෙහෙස වී ඉතා අඩු මුදලක් උපයන බව දැක්වීමට කවියා යොදාගෙන ඇති පද දෙක උපුටා දක්වන්න. මොනවද පද දෙක අපි අහමු දිනෙල්ලගේ මොනවද දිනෙල්ල පද දෙක? බත් දෙකටක් උපයන්නට අටුකොටු පුරවා දවසේ. හරියට හරි. බත් දෙකටක් උපයන්නට අටුකොටු පුරවා දවසේ මන්න. බත් දෙකටක් උපයන්නට අටුකොටු පුරවා දවසේ. 4. කවි පෙළෙහි ව්‍යංග්‍යාර්ථ ඉස්මතු කර දක්වන්න. ඒ කියන්නේ මතු පිටින් පේන එකක් ඒට යටින් තියෙන තව එකක්. අපි ආමු එකක් කියන්න බලන්න හෂිනි කියන්න ව්‍යංග්‍යාර්ථයක්. එක අවස්ථාවක් කියන්න ව්‍යංග්‍යාර්ථ ඉස්මතු වන. දුවගේ අනාගතය වෙනුවෙන් දෙමාපියන් කරන්න ඕන දේවල්. එහෙම නෙවෙයි. ව්‍යංග්‍යාර්ථ කියන්නේ මේක තියෙන එකට මතු පිටින් තියෙන වෙන එකක්. ඊට එහයින් කියවෙන වෙන දෙයක්. අම්න හොයාගත්තද ව්‍යංග්‍යාර්ථ? ඊට පස්සේ සිරුණි ගැන. අම්න හොයාගත්තද? නැද්ද? නෑ. සිළුනි. දැන් අතීතය ගැන හිතලා මගේ ඇස් දිහා බලන්න එපා. නෑ. අනාගතය කෙසේම එහෙම නෙවෙයි පුතේ. එහෙම නෙවෙයි. ඊට වඩා වෙන විදියකට තියෙන. හරි සිළුනි කිය. ඔබ වෙනුවෙන් මිදෙන බතේ සිනාහඬට කන් දීගෙන හරියට හරි. ඔබ වෙනුවෙන් නිදෙන බතේ සිනාහනට කන් දීගෙන. දැන් ඔයාලගේ මම මේකේ තේරුම ඇහුවම ඔයාලා එක එක කතන්දර කිව්ව මතකයිද? මතකයිද? අන්න එහෙම එකපාරට තේරුම් ගන්න බැරි ඒවට තමයි ව්‍යංග්‍යාර්ථ කියන්නේ. ඔබ වෙනුවෙන් නිදෙන බතේ සිනාහනට කන් දීගෙන කියන්නේ මොකද්ද? බත hina වෙනවා කියලා නෙවෙයිනේ කියන්නේ නේ. මං කිව්වේ. බත hina වෙනවා කියලා නෙවෙයිනේ. අර බත පැහැෙන එක තමයි මේකෙන් කියනවා කියලා මං කිව්වේ. එහෙනම් ඒක ගන්න පුළුවන්. තාමනොද මේකත් ගන්න පුළුවන්. දෙව් බොජුනක රසම වෙන්න කියන එක ගන්න පුළුවන්. ඒකෙන් මොකද කියන්නේ? අර ඉතා දුප්පත් වුණාට අන්න ආදරෙන් හදන නිසා දෙව් බොජුනක රසම වෙන්න කියන එක ගන්නත් පුළුවන්. දැන් මම ඊළඟට අර හයිලයිට් කරලා තියෙන අනිත් එක කෙලින්ම ගන්න පුළුවන්. මොකද්ද මේක? බත් දෙකටක් උපයන්නට අටුකුටු පුරවා දවස මේක ගන්න පුළුවන්. ඒකත් ව්‍යංග්‍යාර්ථයෙන් කියවෙනවනේ. මොකද්ද? සෑහෙන මහන්සි වෙනවා කියන එක නේ කිය. ඒක ගන්නත් පුළුවන්. හරිද?